ලස්සනට ඉන්න කැමති කෙල්ලන්ට ඔන්න ඉතින් මං අදත් හරිම වටින වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඉතින් අපි දැන් මේ වීඩියෝ එක මොකද්ද කියලා බලමුකෝ. ඊට කලින් ඔයා ගොඩාක් මහත කෙනෙක් නම් ඔයාගේ බර ඔයාට අඩු කරගන්න ඕනේ නම් ඉතින් මෙන්න මේ රෙසිපි එකත් ඔයාට ගොඩාක් වටිනවා කියලා මම අත්දැකීමෙන් කියනවා. ඉතින් මමත් බර අඩු කරගන්න ලොකු උත්සාහයක් දරන කෙනෙක්. ඇත්තටම මම නම් කැපවීමෙන් මේ දේ කරනවා. ඉතින් මට හොඳ ප්‍රතිඵල තියෙනවා. හරි. මම දැන් මෙතනදී මෙන්න මේ සලාදේ හදාගන්න පොඩි බෙල් පේපර් කෑල්ලක් අරගෙන තියෙනවා. මං ගාව ගෙදර තිබුණේ කහ පාට බෙල් පේපර් විතරයි. ඉතින් පාටින් පාට තියෙනවා මේ සලාදේ අපිට ගොඩක් ලස්සනයි හැට. ඉතින් ඒ වගේම හරි ආස හිතනවා. ඊට පස්සේ ගර්කින් ටිකක් අරන් තියෙනවා. කැරට්, ඒ වගේම සලාද කොළ, ඊට පස්සේ බීලුණු ගෙඩියක් වගේ මං අරගෙන තියෙනවා. මේ ටික ඔක්කොම අපිට මේ සැලඩ් එක කලවම් කරගන්න පුළුවන් භාජනයකට දාලා ඊට පස්සේ ඉතින් මං ආපහු එකතු කරගන්නවා පෑන් එකේ ෆ්‍රයි කරගත්ත චිකන් ටිකක්. මෙතනදී මං චිකන් ටික ෆ්‍රයි කරගත්තේ පෑන් එක තියලා ඒක පොඩක් රත් වෙගෙන එනකොට පොල් තෙල් ටිකක් එකතු කරලා ඊට පස්සේ මේ චිකන් කෑලි පොඩිවට කපලා ටික වෙලාවක් ඉතින් මේ ෆෑන් එකේ බැදෙන්න දීලා තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඔයාට පොල් තෙල් වෙනුවට ඔලිව් ඔයිල් වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් දාගන්නවා. ලුණු ටිකකුත් දාලා මේක තවත් රස කරගන්න මම මෙතන මයොනිස් ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් මේ ටික හොඳට කලවම් කරලා තව ඔයාට low fat cheese කෑල්ලක් වගේත් එකතු කරගන්න පුළුවන්. ඉතින් chicken වෙනුවට සැමන් ටිකක් හරි මාළු ටිකක් බෙදලා හරි ඉතින් මේ සලාදෙට ඒ විදිහට එකතු කරගන්න පුළුවන්. හැම වෙලාවෙම ඔයා බර අඩු කරගන්න කෙනෙක් නම් ඔයාට ගන්න ඕනේ කැලරි ලිමිට් එක ඇතුලේ ඔයා ආහාර ගන්න පුරුදු වෙන්න. ඉතින් ඔයා මේකට සැලඩ් එකක් හරි එහෙම නැත්නම් සලාදයක් හරි කැමති නමක් දාගන්න. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්.